එතන පවුල් 500ක් විතරම වතුර නැතුව ඉන්නවා. අපිට කළමනාකරන කමිටු රැස් වෙනවනේ. ඒතර මේ අදහස් ටික කොහොමාරු කරගන්නේ නැද්ද? අපේ තියෙන අපේ ජල සැපීම තියෙන මෙතන දෙන්න. මෙතෙන්ට අපිට ජල සැපීම දෙන්න අසමත් වෙලා තියෙනවා. ඒකට එක පැත්තකින් කියන්න පුළුවන් අපිට විදුලිය ගන්න බැරි වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් කියන්න පුළුවන් අපිට ප්‍රවිෂ්ඨ මාර්ගනේ. ඒතර මේ කණ්ඩායම් තුන එකතු වෙලා සලස්මක් හදා ගන්න ඕනනේ. දැන් මෙතෙන්ට ආපුවම තමයි මෙතුමිය කියනවා මෙතන ජල සැපීම දෙන්න පාර නැහැ කියලා. මෙතුමා අහනවා කොයිද පාර කියලා. විතර අපි දැනුවත් නැහැ ජනාධිපතිතුමනි. දැන් ඔබතුමීලා කට්ටිය දන්නයිනේ මේ ඉන්නේ එක දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එකතු වෙනවා හඳුනන අය. ආය අපි අර මේ ඔෆිස් පාරවල හරහාම යන්නේ නැත්නම් ඔබතුමීට කියන්න පුළුවන් මෙන්න මේ ටිකට අපිට අවශ්‍යයි කියලා. අද දෙන්න පුළුවන් රිපෝට් එකනේ. මේවද ලෑස්ති වෙලා වතුර දෙන්න පාර ඕන කියලා ඔයගොල්ලෝ ටිකක් PRD එකට කතා කරන්න ඕනේ. එහෙම නෙමෙයි වැඩේ කිරෙන්න නම් එහෙම කරගන්න ඕන. හැබැයි අපි ලිඛිතව ප්‍රධාන කාර්යාලයට යවලා නේද පාර හදලා ඇවිල්ලා අපිට කියනකම් අපි බලන් ඉන්නවා වගේ හැඟීමක් තියෙන්නේ. එහෙම වැඩ කරන්න බැහැනේ. ඒ කියන්නේ ඔබතුමීලාගේ වගකීම තමයි ඒ ප්‍රජාජල මූලාශ්‍ර වතුර ලබා දෙන ව්‍යාපෘති ටික සම්පූර්ණ කරලා ඒ පාරිභෝගිකයට වතුර දෙන එක. ඒක තමයි ඔබතුමීලාට පැවරෙන වගකීම. ඒ වගකීම ඉටු කර ගැනීමද අනික් ආයතන සහාය ලබා ගන්න. ඒගොල්ලෝ පොළඹවන එක, ඒගොල්ලන්ට ඉල්ලන එක. ඕගොල්ලන්ගේ වැඩක් නේ. බලන්න ඉක්මනින්ම නේ ඔබතුමී කියවල ගෙවල් 500කට වගේ නෑකෝ එක තැනකනේ. ඒක හරිද මේ සම්බන්ධ